අද කතාව තමයි ගොවියන් කන රාක්ෂයා. ඔන්න එක ගමක බොහොම දරුණු ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලගේ නම තමයි බණ්ඩ ගමරාල. ගමේ ඉඩම් කඩම් වතු පිටි සියල්ලම තිබුණේ ඔහුගේ යටතේ. ඉතින් මේ නිසා මේ ගමේ කිසිම කෙනෙක්ට ඔහුට විරුද්ධව නම් කතා කරන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද ඒ ගමරාලට තියපු බය නිසාමයි. ඔන්න එක දවසක් රෑ මහා භයානක දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. ගමේ වී ගොවිතැන් කරන ගොවියෝ එකින් එක අතුරුදහන් වෙන්න පටන් ගත්තා. ගමේ කටකතා නම් පැතිරිලා ගියේ ගමට යක්ෂයෙක් ඇවිල්ලා කියලා. ගමේ හැමෝම බයෙන් ගෙවල් ඇතුළට වෙලාම හිටියා. දැන් ඉතින් ගම බේර ගන්න ඉදිරිපත් වෙන්න වෙන්නේ මට නොවේ. මේ යක්ෂයා මොනවා කරයිද දන්න. ගමේ තරුණ කාන්තාවක් වුණ සුමනා ගමේ අවසානට අතුරුදහන් ගොවියගේ එකම දුව. මේ ගමරාලගේ වියගුලකමට එරෙහිව නිර්භීතව මේ සුමනා කතා කළා. ගමරාලේ, ඔබ මේ ගමේ බල ඇති කෙනෙක්. යක්ෂයාගෙන් ගම බේරගන්න එක ඔබේ යුතුකමක්. ඒත් ගමරාලේ, ඔබ ඒක කරන්නේ නැත්තම් මම යනවා රාක්ෂයා හොයාගෙන ගම බේරගන්න. ඔය වයසේ ගෑනු ළමයෙක්ට අර තරම් භයානක යක්ෂයෙක්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? හොඳ කොරලා බලපංකෝ. ඊට පස්සේ සුමනා යක්ෂයාව පන්නන වැඩේ පටන් ගත්තා. සුමනා ඉස්සෙල්ලම ගියේ පැරණි ජනප්‍රවාද මන්ත්‍ර යක්ෂයන් පිළිබඳ මනා දැනුම ඇති මුදියන්සේ ගුරුතුමා හම්බ වෙන්න. ඉතින් මුදියන්සේ ගුරුතුමා සුමනට මෙහෙම කිව්වා. තරුවෝ, මේ යක්ෂයව මේ ගමෙන් ඉලවලා දාන්න අපිට පුළුවන් සුමනෝ. හැබැයි ඒකට මේ ඔක්කොගෙම එකමුතුකමයි අවශ්‍ය වෙන්නේ. ඒත් ගම්මු එකතු කරගන්න නම් අපි ගමරාලව එකතු කරගන්න ඕනේ. ගමරාල උන්න හේව එකතු නොකරගෙන අපි කොහොමද දේ කරන්නේ? මේ කතාව අහපු සුමනා කොහොම හරි මුළු ගමම යක්ෂයාට එරෙහිව සටන් කරන්න එකතු කරගත්තා. ඔන්න ගමේ හිටපු මුළු සෙනගම යක්ෂයාව එලවන්න පොල්ලු මුගුරු අරන් යන්න පිටත් වුණා. මේ බව කැලෑව හිටපු යක්ෂයා දැක්කා. ඒක දැකපු යක්ෂයා මෙහෙම හිතුවා. අතනම් කෑවෑකි පාට පැලෙන්නම මිනිස් පොලුට කීපයක් නේද එන්නේ මේ පැත්තට. හැබැයි මහසෙනගක් පොල් පුගුරු අරන් එනා දැකපු යක්ෂයා බය වෙලා වෙවුලන්න ගත්තා. ඒත් එක්කම මේ ආපු මුළු සෙනගම යක්ෂයාව වට කරගත්තා. ඒ රාක්ෂයෝ, අපේ ගමේ අහිංසක ගොවිය ටික කෝ? උඹ මොනවද ඒ අයට කළේ?
අනේ අයිබෝවන්ට මම එක දවසකට කාපැකින් කාදැම්ම අනේ මව අතාරින්ද මම ආයේ මේකම පැත්ත පලාතකවත් එන්න අයිබෝවන්ඩ අනේ මාව අතාරින්ද හේයි මේක අපේ ගම්මුව කාලා දාලා උට උගන්නපු අපි හොඳ පාඩමක් ඔව් අපි උගන්නමු පාඩමක් අනේ අයියෝ අම්බෝ අනේ මම ආයේ මේ පැත්ත පලාතකින් නැතුව අනේ මාව බේරගන්න කවුරුත් නැත්තෝ අනේ කේන්තියෙන් හිටපු ගම්මු යකාට පන්නා පහර දුන්නා. යකා ගුටි කාගෙන කෑමොර දීගෙන පැනලා දිව්වා. මේ යකා නම් ආයි කවදාවත්ම මේ ගම පැත්ත පළාතකවත් ආවේ නම් නෑ. ගම්මු හැමෝම සාමයෙන් සතුටින් ජීවත් වුණා. ගමේ ප්‍රධානිය වෙලා හිටපු බණ්ඩ ගමරාලටත් තමන්ගේ තනතුර අහිමි වුණා. අදට කතාව අවසానයි. තවත් මේ වගේ ලස්සන කතා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.